කඩදාසි උරු හැදුවා මං වැහිලිහි නියෝ වැහි අරන් දුර ඈත ගෙනිහිල්ල දැන් මම ඉතින් කඩදාසි උරු තනි වුණා වැහි නැතිව මග තනි වුණා. හෙලෝ සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. මේ තමයි මගේ පළවෙනිම ඩේ බ්ලොග් එක. උදේ නැගිටලා තේ එක හදාගන්න තමයි මම මේ හදන්නේ. අද හස්බන්ඩ්ටත් නිවාඩු දවසක්. ඒ නිසා අද උදේට උයන්නේ නම් නැහැ. සෑන්ඩ්විච් එකක් තමයි අපි දෙන්න කන්න හිතාගෙන ඉන්නේ. මං තේ එක හදනකම් හස්බන්ඩ් සෑන්ඩ්විච් එක හදන ගමන් තමයි ඉන්නේ. ඈත දුරක පිපෙනා රුව දැසට හමු නොවෙනා කෝලනි හඩ වදිනා මුදු සීත ගුණය දැනුණා මේ කිවිවරු කියනා වනමල දැයි සිතුනා මන් විරසදලු තලසලු පින්සත රක්කොන රන්සර වයින රඟ හල් තුල ඉසී බුලන සුන්දර මුහුළු පෙළ අතරේ කිසි මදින මින් පෙර නුදුටු ඔබ කවුදැයි කියනු මැන. දැන් වෙලාව උදේ 11ට විතර ඇති. මට හිතුණා කම්මැලිකමටත් එක්ක පොතක් කියවන්න ඕනි කියලා. මං පොත් කියවන්න ගත්තට දැන් ගොඩක් වෙලා මේක කියවන්න නම් හම්බ වෙන්නේ නැහැ. මොකද දවල්ට උයන්න තියෙනවා. හවස් වෙලා අපි පොඩි ගමනක් යන්නත් හිතන් ඉන්නවා. හස්බන්ඩ්ට නිවාඩු දවසක් කියන්නේ ඉතින් අපි දෙන්න ගෙදර ඉන්න තියෙන ඉඩකඩ නම් ගොඩක් අඩුයි. ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන මගේ වොයිස් එකේ අඩුපාඩු ගොඩක් ඇති. පාර අයිනේ ගෙදරක නිසා මම ඉන්නේ. වාහන යන සද්ද ඇහෙනවා ඇති. ඒකට සමා වෙන්න. දැන් මම මේ හදන්නේ දවල්ට උයන්න. අපි දෙන්නට බඩගින්නක් ආවා. හවස ගමනක් යන්නත් තියෙන නිසා වේලාසන උයන්න හිතුවා. ලොකු දෙයක් හදන්නේ නැහැ. පරිප්පු එකක් හදලා අලබැදුමක් හදලා බිත්තරයක් බදින්න තමයි හිතන් ඉන්නේ. විපුනා නම් හැඩවි හදවිනෙහි පෙම්මනවි සුවඳයි කුමුද
කරලා ඉවර වෙලා අපි දෙන්නා කෑමත් කාලා දැන් මම මේ වොෂ් එකක් දාගන්න තමයි ආවේ. මේ තමයි මම පාවිච්චි කරන බොඩි වොෂ් එක. මම ඒකේ සුවඳට මාර මාසයි ළමයි. ලොකු ගානකුත් උනේ නෑ. මට මතක විදිහට රුපියල් 700 ගානක් වගේ තමයි උනේ. ගොඩක් කල් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ නිසා මම මේ බොඩි වොෂ් එකට මාරම ආසයි. වොෂ් එකක් දාගෙන ඇවිත් මම එකපාරම ලේස්ති වුණා හවස ඇවිදින්න යන්න ඕනි නිසා. දැන් ලේස්ති වෙලා තේ එකකුත් බීලා තමයි අපි දෙන්න යන්නේ. මොකද අවුව සැර වැඩි මේ දවස්වල. අවුවේ ඇවිදින්න ගියහම එපා වෙනවා. ඒ නිසා හවස 6ට විතර තමයි අපි දෙන්න යන්න හිතාගෙන ඉන්නේ. බෙල්ලන්විල පාක් එකට තමයි අපි දෙන්න යන්න හිතාගෙන ඉන්නේ. ගිහින් ටිකක් නිදහසේ ඉඳලා ඇවිදලා මොනවා හරි කාලා එන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මගේ පළවෙනිම ඩේ ව්ලොග් එක මෙතනින් ඉවර කරන්න තමයි හදන්නේ. මගේ වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එකත් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. බුදු සරණයි ඔයාලා හැමෝටම.